මොකද යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නවද? ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ ස්කින් කෙයාර් රූටින් ව්ලොග් එක 2.5k බලලා තිබ්බා. ඉතින් ඒකට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අද අපි දෙන්න යනවා පොඩි ගමනක්. ඔයාලව ඒකට එක්කගෙන යනවා. ඉතින් මාත් එක්ක රෙඩි වෙමු. ඔයාලට මගේ අවුට්ෆිට් එක මම අවසානට පෙන්නන්නම්. ඉතින් මේකප් එකක් දාගෙන කොහොමද චුට්ටක් සෙට් කරගෙන අපි යමු. ලැබෙම කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. අපි ගිහලා බලමු. මට කරන්න බැරිම දේ තමා මේ අයිලයින් එක අඳින එක. කොච්චර try කරත් ඒක ඩිස්මිස් වෙනවාමයි. දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ අයිලයින් එක යූස් කරන්න පුළුවන් ලේසි විදිහක්. ඒක ළමයි මට කොච්චර ඇඳත් ඒක හරියට ඇඳෙන්නේ නැහැ. ඒ කියලා මට තේරෙන්නෙත් නැහැ. අයිලයින් මාරු කරා ඒත් හරියට අඳින්න බෑ මට. කොහොම හරි ඉතින් අයිලයින් එකත් ඇඳගත්තා. දැන් ඉතින් කොණ්ඩේ සෙට් කරන්න තමයි තියෙන්නේ. දැනටමත් ඔයාලා දැකලා තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක මොකද්ද කියලා. ඉතින් මං ඇඳලා තියෙන්නේ අද කුර්තා එකක්. මං හරියම ආසයි මේ වගේ සිම්පල් කුර්තා අඳින්න. ඇයි කියන්න දන්නේ නැහැ. හරිම ආසයි ඒක අඳින්න.
මම මෙතන ලෑස්ති වෙ ඉන්නකොට අපේ මේ ලොකු අක්කගේ ලොකු දුව ඉන්නවනේ. එයා ඇවිල්ලා මට විහිළු කරනවා. ඉතින් ලෑස්ති වෙන්න ගොඩක් වෙලා යනවලු, මාමා ගිහිල්ලාලු. එහෙම කිව්කේ එයා මට විහිළු කරගෙනවා හිටියේ අතන. ඉතින් කොහොම හරි ලෑස්ති වෙලා ඉවරයි දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඩ්‍රෙස් එක. අපිත් එක්ක යන්න එන්නකො ඔයාලත් එහෙනම්. කොහොම හරි අපි දෙන්න ටිකක් කලින් එතනට ආවා. දැන් ඔයාලට මං කියන්නම් මේ කොතනද කියලා. අපි දෙන්න අද ආවේ මන්දාරම් හැන්දෑව ලයිවින් කොන්සර්ට් එක බලන්න. ඉතින් හැමදාම කොහේ හරි යන්න ගියම අපි දෙන්න පරක් වෙනවනේ. ඉතින් අද නම් ටිකක් කලින් ආවා. මොකද ඉස්සරහටම යන්න ඕනේ. මොකද මට සුපුන් පෙරේර බලන්න ඕනේ. මං එයාගේ ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් ඒක හින්දා මං ඉස්සරහට යන්න ඕනේ හින්දා මං අයියට කියලා ටිකක් කලින් ආවා අපි මෙතනට. කොන්සර්ට් එක පටන් ගන්න තිබ්බේ 7ට. බට් අපි 5 වෙද්දි මෙතනට ආවා. දැන් ඉතින් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේක පටන් ගන්න කීයටද කියලා බල මගේ තව යාළුවෙකුත් එනවා. එයාව මං ඉස්සරහට පෙන්නන්නම් කවුද කියලා. මීට කලින් ඔයාලා දන්නවා එයාව. මොකද මගේ කලින් vlog එකකත් එයා ඉඳලා තියෙනවා. ඉතින් එයා එනකන් මං චුට්ටක් මෙතනලා හිටියා. අයියත් චුට්ටක් එළියට ගියා. එයාගේ යාළුවෙක් එන හින්දා එයාව එක්කගෙන එන්න. දැන් නම් කට්ටිය ගොඩක් අඩුයි. බට් ඉතින් තව පටන් ගන්න තව වෙලා තියෙනවනේ. ඒකින් හින්දා කට්ටිය එයි. ඔයාලට කියන්න බැරි වුණානේ මම මේකප් එක දාගෙන තියෙන්නේ බාගෙට. මොකද අයියා මේ කලබල කරා ඉක්මනට යන් කියලා. ඉතින් ඒක හින්දා මේකප් එක දාගෙන තියෙන්නේ බාගෙට. මෙතනට ආවට පස්සේ තමයි දැක්කේ මම ලිප්ස්ටික් ගාලා නෑ කියලා. ඉතින් ඒකත් අයියා තමයි මට කිව්වේ. කොහොම හරි මගේ වෙලාවට මගේ බෑග් එකේ මං සාමාන්‍යයෙන් මේකප් අයිටම් 2-3ක් දාගෙන ඉන්නවා. ඒ කියන්නේ ලිප්ස්ටික් එකක්, එතකොට අනම්මනම් තව ටිකක් දාගෙන ඉන්නවා. ඉතින් හරිද? ඉතින් කොහොම හරි ඒක තිබ්බ හින්දා මම ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. මොකද චුට්ටක් ලස්සනට ඉන්න බෑ. ඒක හින්දා. Anyways, we are enjoy now. ඒ ගියත් කෑම හොයන මං ඒක දන්න අපේ අයියා මට ඉතින් කන්න මොන හරි ගෙනත් දුන්නා කන්න කියලා.
ආසම ආටිස්ලා ටිකක් තමයි ඇවිත් හිටියේ අද. ඉතින් මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. ඒ තරමට එන්ජොයි කරා. ඉතින් ඊටත් වඩා
ඉක්මනට ඉවර වුණා. හැබැයි ඒ කියන්නේ අර කතාවක් තියෙනවානේ ලස්සන දවස් ඉක්මනට ගිහලා යනවා කියලා. ඒ වගේ හැන්දෑව මට කියාගෙන තේරෙන්නේ නැහැ. ඒ තරමට හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් අපිත් එක්ක මන්දාරම් හැන්දෑව එන්ජොයි කරා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහස්. ඒක මට ගොඩාක් වටිනවා. ඉතින් මගෙත් එක්ක මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙමත් අලුත් vlog එකකින් එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ. බයි බයි. YouTube channel को follow करो यार मालिला हम यार दाना follow करो लाइक करो